Ayubowan Colombo! Are you ready? Keep watching, keep your eyes on the big screen as we see Team Sri Lanka. Make some noise for the captain, Dasun Shanaka. Colombo, are you ready? We are here at the R. Srivatasa International Cricket Stadium for the ICC Men's T20 World Cup 2026. So Colombo, when I say Kauda Pe Kolla, you say Wella! අයිබෝන් සුපුරුදු සෙනෙහසින් ආදරෙන් පිළිගන්නවා සහ ජවයකින් ඇරයුම් කරනවා තරු මතක දිගහැරෙන මතක හැන්දෑවට එකතු වෙන්න කියලා අපිත් එක්ක. ඉතින් මම ජවයකින් කියලා කිව්වේ අද මේ අපේ මතක හැන්දෑවට අපි ඇරයුම් කරලා තියෙන්නේ ඔබ ක්‍රිකට් වලට ආදරය කරන ක්‍රිකට් ජීවිතය කරගත්තේ ඔබට ඔබ දන්න චරිතයක්. හැබැයි මෙයා තිරේ පිටුපසේ ඉන්න චරිතයක්. සමහර රූපෙන් දන්නවා ඇති වෙනස් චරිතයක්. ඉතින් අය ඇත්තටම වෙනස්ම කැරක්ටර් එකක් කිව්වොත් හරි. ඔබ ක්‍රිකට් තරගයක් නරඹන්නට ගියාම ග්‍රවුන්ඩ් එකේ ජවයකින් මේ තරගය නරඹන්නේ. ඉතින් මේ ජවය ඇති කරන්නේ ඇයගේ හඬ. හරි? ඇය පන්දු වාරයෙන් වාරයට පන්දු ඕරයක් අවසානයේදී හැම විවේකකදීම ඇය තමයි මේ මුළු ග්‍රවුන්ඩ් එකේ අධිපතිවාදය නැත්තම් ආක්‍රමණය කරන්නේ ඇයගේ හඬින්. ඉතින් ඇය කවුද කියලා අපි ඔබට අමුත්‍යක් වෙන්න පුළුවන් මේ මොහොතේ. නමුත් ඇය කතා කරනකොට ඔබට බොහොම ලෙන්ගතු මිත්‍රයක් වෙන්න පුළුවන් ක්‍රිකට් වලට ආදරය කරන නිසා. මම ඇයව හඳුන්වා දෙන්න කැමති khadija කියලා. khadija. Yes. අයිබෝන්. Ayubowan, Mr. Sanan. Thank you for the wonderful introduction. ඉතින් ස්තුතිවන්ත වෙන්න ඕනේ මාත් අපි හැමෝම ඇයට ඇය මේ අපිත් එක්ක සාකච්ඡාවකට සහභාගී වෙන්නේ මතක හැන්දෑව හැඩ කරන්න ඇවිල්ලා ඉන්නේ රාමදාන් උත්සව සමයේ ඉතින් උපවාසයේ දෙන අතරේ අපේ ගරුත්වය ඔබට මුලින්ම පිරිනමන්න කැමතියි khadija. khadija කියන්නේ මොකද්ද නමේ තේරුම කියන්නේ ඉස්සෙල්ලම? Khadija කියන්නේ අපේ ප්‍රොෆට්ගේ වයිෆ්ගේ නම. The first Muslim women. තමයි Khadija කියන්නේ. khadija විතරද නම? Fatima Khadija Nazahim. Fatima එක මගේ ස්ටේජ් නේම් එකට යූස් කරන්නේ. Khadija Nazahim කියලා තමයි ස්ටේජ් නේම් එක. කවුද මේ khadija? කවුද මේ Khadija? Khadija කියන්නේ මගේ ප්‍රොෆෙෂනල් විදියට ඔය අහනවද නැත්නම් පර්සනලි අහනවද? ඔව් දැන් අපි කැමතිනේ මේ khadija කාගේ කවුද කොහෙද ගම කොහෙද ඉස්කෝලේ ගියද ඔය දේවල් ටිකක් අපි දැනගන්න කැමතිනේ. අපි කියමු අපේ මේ හිතවතුන්ට. ඕකේ. මම ඇවිල්ලා කොළඹ ඉපදුනේ මුස්ලිම් කාන්තා විද්‍යාලයේ O level වෙනකන් ගියේ. ඊට පස්සේ සෙන් ලෝරන්සස් කොන්වෙන්ට් ගියා. වැල්ලවත්ත. law undergraduate කෙනෙක්. දැන් attorneys කරනවා law college එකේ first year. මගේ full time job එක මම paralegal කෙනෙක්. මම රජීව අමරසූරිය කියලා bar association president ගේ junior කෙනෙක්. කෙනෙක් වගේ වැඩ කරනවා. but මගේ passion එක sports broadcasting. ඉතින් part time sports broadcaster කෙනෙක්. කොහොමද ඉතින් මේ පවුලේ විස්තර එහෙම අයියලා දෙන්න ඉන්නවා දෙන්නම රට. එක්කෙනෙක් ඩුබායි වලදී එක්කෙනෙක් ජර්මනි. අම්මයි තාත්තයි මමයි කොළඹ. දැන් මොනවාගේ ෆැමිලි එක කෙනෙක්ද? සාමාන්‍යයෙන් අම්මා තාත්තා මේ කලාවට සම්බන්ධද නැත්නම් නෑ දෙන්නම වෘත්තීය වේදින්ද? yes තාත්තා ටුවරිසම් කරනවා අම්මා හවුස් වයිෆ් කෙනෙක්. හරි. දැන් khadija LLB එක කරලා දැන් ලෝ කොලෙජ් යනවා. ලෝ කොලෙජ් එකේ පළවෙනි වසරේ ශිෂ්‍යාවක්. ඒ අතරේ කොහොමද මේ ICC එකට ඇවිල්ලා අපිට මේ ග්‍රවුන්ඩ් එක දෙවනත් වෙන්න කෑ ගහන්න මේ අවස්ථාවල ඔක්කොටම කලින් මම කැමති ඒ කියන්නේ අපිට මේ අර ග්‍රවුන්ඩ් එකට ගියාම වාගේ හඬ ඇහෙනවනේ. ඔව්. ඒ ආමන්ත්‍රණය කරන්නකෝ. පිළිගන්න විදිහ ඉස්සෙල්ලම පටන් ගන්න ග්‍රවුන්ඩ් එකේ. Ayubowan Colombo. නෑ නෑ ඔබ ඊට වැඩිය ජවයකින් කියනවා. අපි නිකන් ගැස්සිලා යනවා. අපි අර ඉඳගෙන ඉන්න මේකෙන් ගැස්සෙනවා ඔයා කතා කරන විදිහට.
නේද? Ayubowan Colombo, are you ready? Yes. එතකොට එන නේද ගැම්ම? දැන් ඔය වගේ සැරින් සැරේ මේ මොන වගේ දේවල්ද කියන්නේ? මම ජෙනරල් අනවුන්ස්මන්ට් එක සිංහලෙන් කරනවා. ඒකට තමයි ෆෑන්ස් ගොඩක් කැමති. කැමති. මගේ ඇක්සන්ට් එකට මගේ මදතං එක දෙමළ. සිංහල ඇවිල්ලා මගේ තර්ඩ් ලැන්ග්වේජ් එක. ඒ කියන්නේ First කදීජා language දැන් එක- ඔයා මේ මැලේද? නෑ මුව. 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 ඒ මොකද්ද දැන් මැලේ මම නොදන්න දෙයක්. මැලේ මුව කිව්වම මොකද්ද මේකේ වෙනස? මුවර්ස් ඇවිල්ලා එන්නේ ඇරබ් ඇන් ඉන්ඩියන් ජීන්ස් වල. මලේස් එනවා ඉන්ඩොනේසියන් මලේසියන් රූට්ස්. Two different continents of Muslims. මුස්ලිම්. ඉතින් දැන් වාගේ ආමන්ත්‍රණය මේ ඉංග්‍රීසිනේ. ඔව්. ඒකත් කියලා ඉතින් නේද? ඒ කියන්නේ ඒකෙනුත් අපි ග්‍රවුන්ඩ් එකේදී ඉස්සෙල්ලාම ඔබ අර විදිහට ආයිබෝවන් ශ්‍රී ලංකා කියලා පටන් අරගෙන ඊට පස්සේ අර ඉංග්‍රීසියෙන් කියවගෙන යන්නේ. Colombo, are you ready? We are here at the ICC Men's T20 World Cup 2026, where Sri Lanka is taking on India, and we welcome you all for this intense game. ලොකු ජවයකින් තමයි ඇහෙන්නේ හඳ හොඳේ. ඉතින් දැන් කදීජා මේ දැන් වාගේ දැන් කිව්වා නේද මේ ICC එකට දැන් මේ විදිහට දැන් මේ වගේ මේ ඉදිරිපත් කරන කෙනෙක් ප්‍රසන්ට් කරන කෙනෙකුට කියන්නේ MC කියලා නේද? ඔව්. මේ MC කියලා ඒ මොකක්ද MC කියන එකේ තේරුම? MC එක කියන්නේ Master of Ceremonies. එයා ඇවිල්ලා ඒ සෙරමනි එකට in charge. Announcer, presenter කෙනෙක් වගේ ඒ full ceremony එකට එයා තමයි in charge. ඔක්කොම announce කරන්නේ එයා, welcome කරන්නේ එයා. So MC is in charge of the whole audience. ඉතින් දැන් අපේ හිතවතුන් දැනගත්තා ඔබ කවුද කියලා ඔබගේ කාර්යභාරය. දැන් ඊට පස්සේ ඔබ හොයාවි ග්‍රවුන්ඩ් එකට ගියාම දැන් මේ ICC එකට ඇත්තටම සම්බන්ධ වුණේ කොහොමද? මම ඇවිල්ලා Mr. Sandun 2023 වලදී මට opportunity එකක් ආවා පපරේකට වැඩ කරන්න. මම ක්‍රිකට් ලොකු ෆෑන් කෙනෙක්. I mean ශ්‍රී ලංකන් වෙනකොට ක්‍රිකට් ඇවිල්ලා අපේ it's there in our blood. ඔව් අපේ ජීවිතේ වගේ නේද? ඔව්. So මම Instagram Facebook වල මේ Champions League එක යනකොට comments දැම්මා. මගේ ideas thoughts එක දැම්මා commentary ගන්න. So ඒක පපරේ product head sports head ඇවිල්ලා ඒක Instagram එකේ දැකලා මාව approach කරා. මාව Instagram එකේ message කරා. So එයාට commentary කරන්න පුළුවන්ද කියලා. මම කිව්වා මට commentary කරන්න බෑ. but මට ideas තියෙනවා දෙන්න පුළුවන් කියලා. then එයා කිව්වා හරි commentary කරන්න ඕනේ sports presenter කෙනෙක් වගේ එන්න පුළුවන්ද? because ලංකාවේ women English කතා කරන sports presenter කෙනෙක් නෑ කියලා. ඒ කියන්නේ මේ ඔබ තමයි පළවෙනි MC නේද? ඔව්. මේ sports cricket- MC. ඔව්. ඔව්. English. ඒ ක්‍රිකට් විතරද කදීජා කරන්නේ? නෑ. rugby කරනවා. football කරා. but mostly rugby and cricket තමයි කරේ. දැන් රග්බි වලදීත් මේ නැත්තම් ෆුට්බෝල් වලදීත් ඔය විදිහට මේ කදීජා මේ ආමන්ත්‍රණය කරනවාද? ඒ පටන් ගන්න කොහොමද ආරම්භය? rugby football කරේ Mr. Sandun sports broadcaster විදියට කැමරා එකේ. කැමරා එකේ. ඔව්. audience එකේ audience එකත් එක්ක interact කරේ ඒක ඕපන් ග්‍රවුන්ඩ්. නෑ. හරි. ඉතින් දැන් ඔයාට මොකද හිතෙන්නේ ජීවිතේ දැන් මේ දැන් ලෝය කෙනෙක් වෙන්න ඉන්න ඔබ දැන් මේ වගේ MC කෙනෙක් වෙලා මේ ඒ කියන්නේ ඔබ දැන් ICC එකට සම්බන්ධ වුණේ තවත් සමාගමක් කරා මම දන්න විදියට. ඉතින් පාපරේකේ වැඩ කරනකොට මට මුආද් රාසික් කියලා ස්පෝර්ට්ස් ජර්නලිස්ට් කෙනෙක්ව හම්බුණා. He became a very good friend of mine. Danut is like one of my best friends. එයා 2025 August වලදී මට කතා කරා ඔය මෙහෙම MC කෙනෙක් වෙන්න chance එකක් තියෙනවා ගන්නවද කියලා. මට කිව්වේ නෑ ICC sports මොකුත් කිව්වේ නෑ but I wanted to try. මට පුළුවන් කියලා මට හිතුණා. So I was like yes I'll take the challenge and do it කියලා.
ඊට පස්සේ මට ඉන්දියන් නම්බර් එකකින් කෝල් එකක් ආවා. මම ආන්සර් කරා. ඒගොල්ලන් කිව්වා මම I'm Mohan. I'm calling from the ICC Entertainment Department කියලා. Then කිව්වා Moad gave your number. ඊට පස්සේ තමයි මට දැනුනේ ICC Women's World Cup එක ශ්‍රී ලංකා එකේ host කරනවා නිසා ඒගොල්ලන්ට ශ්‍රී ලංකන් MC කෙනෙක් ඕනේ. And I will be doing it කියලා. ඒ කියන්නේ අවුරුදු 2ක් 3ක් විතර වෙනව නේද කදීජා? 2023 ස්පෝර්ට්ස් එකට ඉන්ට්‍රොඩියුස් වුණා. දැන් yes 3 almost. එතකොට දැන් වාට මේකේ කියන්නේ ලංකාව ඇතුලේ විතරද දැන් පිටරටවල එහෙම යන්න ගිහිල්ලා කරන්න අවස්ථාව තියෙනවද? දැන් මට IPL එකට චෙන්නයි සුපර් කිංස් එකට එන්න කියලා තියෙනවා. මට ඒ එන්ටර්ටේන්මන්ට් දැන් ICC මැචස් වලට එන්ටර්ටේන්මන්ට් කරන කම්පැනි DNA Networks බැංගලෝරියන් කම්පැනි ඒගොල්ලන් තමයි ඔක්කොම entertainments sports entertainments කරන්නේ ඉන්දියාවලදී. So from cricket to kabaddi to hockey ඔක්කොම entertainment කරන්නේ ඒගොල්ලන්. So ඒගොල්ලන් තමයි IPL උත් කරනවා. So මට චෙන්නයි සුපර් කිංස් එකට ඇවිල්ලා එක්ස්පීරියන්ස් එක ගන්න කියලා තියෙනවා. Hopefully I will be going. If I go, I'll keep you informed. ඒක වෙනම අත්දැකීමක් වෙයි නේද? ඒක ඔබට ලොකු දෙයක් කරන්න වෙයි. Because ඒගොල්ලන්ගේ අපි සුබ පතනවා. Thank you so much. දැන් මේ ඒගොල්ලෝගේ කියන්නේ. ඒගොල්ලන්ගේ IPL entertainment එක ගොඩාක් වෙනස් ICC entertainment එකට. So ICC එකේ a lot of codes and conditions තියෙනවා. But IPL එකේ එහෙම නැහැ. So ඒගොල්ලන්ට මට එතනට ඇවිල්ලා එක්ස්පීරියන්ස් එක ගන්න කිව්වා. ඒ කියන්නේ ICC එකට තියෙනවා ස්ක්‍රිප්ට් එකක්. මේගොල්ලෝ ස්ක්‍රිප්ට් එකක් නැහැ. It's fully entertainment. දැන් කදීජා මේ මං කැමතිද රාම සාන් උපවාසයේ කොච්චර දවසක් මේ උපවාසයේ? 30 days. 30 days. ඉතින් දැන් මේ 30 days මේ කොහොමද ඒ දවස කියන්නේ මේ දවස ගත කරන්නේ කොහොමද? So උදේ 3ට වගේ ඇහැරිලා අපි කනවා. ඊට පස්සේ 5ට වගේ කන එක නතර කරන්න ඕනේ. And then we pray. ඊට පස්සේ it's a normal day. වැඩ කරනවා නම් වැඩ කරනවා. And it goes like a normal day. අපිට දැන් now it's been used නේ පොඩි කාලේ පොඩ්ඩක් අමාරුයි but දැන් පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් දැන් මේ කාලේ ඉවරුනහම ඔබට ශාරීරිකව ඒ කියන්නේ physically ලැබිච්ච දේ මොකක්ද? It's very peaceful Mrs. Anand. Like අපි මේ රමදාන් එක කරන්නේ to understand and sacrifice to the people who don't have anything. That's the reason, to feel the pain of someone who doesn't have as much as we do. ඒකට තමයි අපි මේ ෆාස්ට් එක කරන්නේ. ඒක. දැන් හරි. එතකොට කදීජා මම මේ T20 World Cup එක ෆාස්ට් කරලා තමයි ඒ තියෙද්දි තමයි පටන් ගත්තේ නේද? මේ දැන් මේ කීවෙනි දවසද අද මේ අපි සාකච්ඡා කරන්නේ? Now it is the 21st day. 21st day. පොඩි දවසක් තව තියෙනවා. දැන් ඔබ කවදා හරි දැන් මේ තව අවුරුදු 2කින් 3කින් විතර නීතිඥවරයක් වෙනවානේ. මොන වගේ පැතිද මේ ඔබගේ අරමුණ තියෙන්නේ කදීජා මේ ප්‍රැක්ටිස් කරන්න? ඒක නීතිඥ වෘත්තියේ මොන වගේ අංශයක්ද වැඩිපුර අවධානය යොමු කරලා තියෙන්නේ? So Mrs. Anand, again මගේ specialization එක මම කරන්න යනවා is sports law. ඒක වෙනම පැත්තක් නේ. මොකද්ද මේ ස්පෝර්ට්ස් ලෝ කිව්වම මොකක්ද එකෙන් කරන්න තියෙන්නේ? ස්පෝර්ට්ස් ලෝ එකේ කරන්න තියෙන්නේ countries code and conditions, countries regulations with sports. එහෙම අපේ රට ශ්‍රී ලංකාවලදී ඒක නෑ. But India sports law එක අරගන්නකොට there's a lot of things. So මම ඇවිල්ලා Indian Lawyers Cricket Association ගේ official announcer. ඒක වෙනමම මේ කියන්නේ තවත් අවස්ථාවක් නේද ලබා ගත්තේ? කොහොමද ඒ අවස්ථාව ලබාගත්තේ?
ඒකත් මම පපර එක වැඩ කරන්නකොට ලෝයර්ස් ක්‍රිකට් වර්ල්ඩ් කප් එක ශ්‍රී ලංකා පැවැත්වුණා පවතුනා. ඒකට මම තමයි අනවුන්සර් විදියට ගියේ. And then Indian Lawyers Association මගෙන් reach වෙලා ඇහුවා එගලන්ගේ official announcer වෙන්න පුළුවන්ද කියලා. පුළුවන්ද කියලා. So this year එගලන්ගේ All Indian Lawyers Cricket Association matches වලදී මම තමයි announcer. කදීජ දැන් මේ අපි MC කෙනෙක් හැටියට කටයුතු කරද්දී දැන් ඔබට හම්බෙලා ඇතින මේ වෙනකොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකින් රැසක් එහෙම නේද? කී දෙනෙක් විතර හම්බෙලා තියෙනවද? A lot of them Indian cricketers උත් හම්බෙලා තියෙනවා. දැන් කී දෙනෙක් එක්ක කතා කරන්න ලැබිලා තියෙනවද? ශ්‍රී ලංකන් cricketers ගොඩක් දෙනෙක් යාළුවෙක් විදියට කතා කරලා තියෙනවා. ඉන්දියන් එකේ ශ්‍රේයස් අයියර්ව දන්නවා. ශ්‍රේයස් අයියර්ගේ නංගි හොඳ යාළුවෙක්. ඒ කියන්නේ මේ පුද්ගලිකව හඳුනන ඇති ක්‍රීඩකින් ජාත්‍යන්තර ක්‍රීඩකින්. I do not understand that. ඔබ ඒ කියන්නේ ඔබ සමග මිතුරු වෙච්ච කට්ටිය කවුද? බානුක රාජපක්ෂ හොඳම යාළුවෙක්. එහෙම බානුක හොඳ යාළුවෙක්. මම දැක්කා මේ මැතිව් හේඩන් මැතිව් හේඩන් එක්ක ඔබ බොහොම සමීප ඡායාරූපයක් එහෙම අරගෙන තිබුණා. ඔහු මොකක් හරි ඔබ ගැන සටහනක් දාලා තිබ්බ නේද? ඔව් මැතිව් හේඩන් එක්ක අපි මේ ඉන්දියා පාකිස්තාන් මැච් එකේ මැතිව් හේඩන් එක්ක අපි ස්ටේජ් එකේ පොඩි මේකක් කරා බ්‍රෝඩ්කාස්ට් එකට ටීවී එකට. ප්‍රෝග්‍රෑම් එක. ඔව්. එයා ඇවිල්ලා අපිව ඉන්ට්‍රොඩියුස් කරලා අපි තමයි මේ වොයිස් ඔෆ් ද ස්ටේඩියම් කියලා අපිව ඉන්ට්‍රොඩියුස් කරලා අපි පොඩි ගිග් එකක් කරා. දැන් මේ හම්බෙච්ච අයගෙන් කවුද හොඳම කියලා ඇහුවොත් ඒ කියන්නේ නැත්තම් බොහොම මිත්‍රශීලී නැත්තම් කැරක්ටර් වයිස් කවුද ඔයාට දැනෙච්ච කෙනාව? ක්‍රිකටර්ස් වල? ඔව්. මට හරි මේ මැතිව් හේඩන් හරි හොඳ කෙනෙක්. and then ඒරන් ෆින්ච් මම ඇවිල්ලා පොඩි කාලේ ඉඳලා ඒරන් ෆින්ච්ගේ ෆෑන් කෙනෙක්. ඉතින් එයා ගොඩක් මැචස් ශ්‍රී ලංකා T20 මේ ශ්‍රී ලංකා වෙන්යු එකේ කරේ and he was very good, very welcoming. Every day in the morning he comes and say hi. අපිම ගිහිල්ලා hi කියන්න ඕනේ. එයාම ඇවිල්ලා මොනවද වගේ දේවල්ද කතා කරලා තියෙනවත් එක්ක වැඩිපුර? මම තමයි වැඩිපුරම කතා කරන්නේ. මම කියන්නේ I'm a big fan of you and when you played for Australia from 2011 to 2022-21 and then he talks back and then we ask how he comes into the broadcasting field and everything. දැන් ඔය ලංකාව ගැන හිම මොනවද ඔයගොල්ලෝ කතා කරන්නේ ඒගොල්ලෝවත් එක්ක? ඒගොල්ලන්ට ආසම මේක බීච් එකට යන්න ආසයි and then camp Sri Lankan food. And then I don't know if I can tell this on TV, Sri Lankan arak. දැන් ඔයාගේ මේ වෙලාවේ අහන්න බැරි වුණත් ඔයාගේ ප්‍රියතම කෑම මොනවද? මගේ ප්‍රියතම කෑම බිරියානි and rice and curry. ඔව්. කියන්නේ බිරියානි අපි කට්ටියම කැමති. අපි වෙලාවක එන්න ඕනේ කදීජාගේ. Yes please. ගෙදර අපි බිරියානි රස බලන්න. ඉතින් මේ රස මතකෙවුනුත් ඇති. ඒ වගේම අපි ආහාර රස වින්දනය කරනවා වගේම මේ ක්‍රිකට් මේ ICC එකට එක්ක සම්බන්ධ වෙලා MC කෙනෙක් හැටියට වැඩ කරද්දී දැන් ඔයාට මොනවද තියෙන මතකයන්? ඒ කියන්නේ රස මතකයන්. මොනවද මුහුණ දීපු දේවල් සිදුවීම් මේම ප්‍රේක්ෂකයින්ට ආමන්ත්‍රණය කරද්දී ඒගොල්ලොන් කතා කරද්දී ඔය පිටියේ වෙච්ච දේවල් ඇතිනේ. අපි නොදකින දේවල් සමහරලාට ඒවා පෙන්වන්නේ නැහනේ. නේද? සමහර දේවල් අපි කියන්නේ හැපනින්ග්ස් වෙනවනේ නේද? ඉතින් ඒ වගේ මොනවද සිදුවීම් ඔබ දැකපු දේවල් මොනවද? Mama Avila Mr. Sandan, when I was first introduced for this emceeing, Mama Hitwe ne, so many people are noticing me කියලා. Mama Hitwa just they listen to me and that's it. But දැන් තමයි මට I'm getting to know that a lot of people know it's me. දැන් මට මාව දන්න අය මාව photos අරගෙන එවනවා මේ TikTok වල මම TikTok එකේ නෑ but TikTok වලදී මගේ videos එක viral යනවා ඒව ඔක්කොම like people are enjoying what I'm doing.
මම like මුලින් හිතුවා it's just a job. You do it, you go, it's done කියලා. But our Sri Lankans are enjoying this. It's new for them. Sri Lankan cricket entertainment එකේ මෙහෙම එකක් තිබිලා නැහැ. Indians introduced it to Sri Lankans and then it's nice to see people enjoying the sport more than the sport. Ne? ඔව්. දැන් ඔයා ඒගොල්ලොත් එක්කම එකතු වෙලා ඔය අපේ මේ ප්‍රේක්ෂකාගාරයත් එක්ක එකතු වෙලා වත් නටනවා නේද? මට සිංහල ශ්‍රී ලංකන් සින්දු දැම්මත් හරි ආසයි. නිකම්ම නැට වෙනවා. ඔව්. මොනවාද ඒ කැමති සින්දු? ඔයාමද ප්ලේ කරන්නේ? වෙන කෙනෙක් ඉන්නවා DJ? DJ කෙනෙක් ඉන්නවා. ඉන්දියන් වැඩියම නැට වෙන්නේ ඔයාට ප්‍රේක්ෂකව එක්ක මොන සින්දු? මට ආසම සින්දු මිස සඳන් that සීදේවි මම නුඹේ හැදය ඒකේ hook step එක මට හරි ආසයි. So I dance with that and then another සුරංගනි. ඔව් ඉතින් ඔයා දැන් කෙනෙක්ගේ මන් දන්නවා ඔයා කෙනෙක්ගේ සුරංගනි කෙනෙක්ගේ සීදේවි කාගේද මේ සීදේවිවා ඒකත් කියමු නේද? එයාගේ නම මුර්ෂිද් සුබේර් දොරේ. ඔය කියන්නේ අපේ මේ රග්බි ප්ලේයර් නේද? ඔව්. ශ්‍රී ලංකා number 15 rugby player. CRNFC vice captain then captain වෙන්න ඉන්නේ. දැන් ඔයා මේ ක්‍රිකට් රසිකාවයක් කියලා අපිට කිව්වා. හැබැයි ඔයාගේ පෙම්වතා රග්බි. මොකද්ද මේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ කෙනෙක් නැතුව මේ ප්‍රේමය ඇති වුණේ කොහොමද? අපි ඒකත් රස කතාවක් වෙන්න ඇතිනේ. ඔව්. මම ඇවිල්ලා මිස්ටර් සඳුන් 2024 2024 දී ඒෂියා රග්බි චැම්පියන්ෂිප් එක හෝස්ට් කරා. ඔව්. ඒකෙදි එයා ශ්‍රී ලංකාවකට සෙල්ලම් කරේ. අපි ෆෑන් ඉන්ටරැක්ෂන්ස් කරන්නකොට අපි ෆෑන්ස්ගෙන් අහනවා who would you let your daughter date from the Sri Lankan rugby team? ඔයාගේ daughter කාවද date කරන්න ඔයාට ආසයි කියලා ශ්‍රී ලංකන් rugby team එකේ. So මමයි මගේ colleague Jordan කියලා එයා ඔස්ට්‍රේලියන් කෙනෙක්. ෆෑන්ස් ගෙන් අහලා යනකොට ජෝර්ඩන් මගෙන් අහනවා okay Khadija who would you let your daughter date කියලා. මම එයාගේ නම කිව්වා මුර්ෂිද් සුබේර් දොරේ කියලා. ඇයි කිව්වා කියලා මට දන්නේ නැහැ මිස් සඳන්. probably he looks good. ඇතුලේ තියෙන්න ඇති නේද? ඒක නිකන් ආවා. I mean yeah. so එයාගේ නම කිව්වා. ඊට පස්සේ එයා ඒ වීඩියෝ එක TikTok Instagram එකේ නරඹලා. ඔව් එනකොට එයා ඇවිල්ලා කවුද මෙයා මගේ නම එක කිව්වේ කවුද කියලා එයා සර්ච් කරලා බලලා අපි යාළු වුණා. කොහොමද ඉතින් ඒ යාළු වෙන්නේ? එයා කතා කරාද? ඒක ප්‍රේමයක ඉතින් ගෙවල් වලට කියලා තිබ්බද? දැන් වගේ දේවල් තියෙනවා. ඒක 2024 වලදී තමයි ඒක උනේ. මට දන්නවා එයයි මුර්ෂිද් සුබේර් දොරේ කියලා එකෙනෙක් ඉන්නවා කියලා. එයාට දන්නවා කාදීජා කියලා එකෙනෙක් ඉන්නවා කියලා. but අපි ඉන්ටරැක්ට් කරේ නැහැ. අපිට mutual friends තිබුණා. මගේ again එයා ස්පෝර්ට්ස් ෆොටෝග්‍රැෆර් කෙනෙක් ෆහද් ෆස්ලි කියලා. හොඳම යාළුවා. මට දන්නේ එයා මුර්ෂිද්ගේ හොඳම යාළුවා කියලා. so මම එක දවසක් එයාට මැසේජ් කරා මුර්ෂිද්ට වයස කීයද වගේ වේද කියලා. because I'm also like මටත් දැන් it's time to settle and get married and everything. so I was like Instagram එකේ එයා මගේ stories like කරනවා. ඉතින් මම මෙයාගෙන් ඇහුවා එයාට වයස කීයද කියලා. then he's like ඇයි ඔයා මෙහෙම අහන්නේ? and then he's like දැන් තමයි like the full circle is coming around කියලා. මම ඇහුවා why? so එයා කිව්වා නෑ අද තමයි මුර්ෂිද් මාව හම්බෙලා ඔයා ගැන ඇහුවා කියලා. ඒක මේ coincident on the same day. so මම කිව්වා හරි එයාට කියන්න එපා මම ඇහුවා කියලා. මමත් එයාට කියන්න යන්නේ I like him කියලා. so let's just forget it කියලා මම නිකන් කරා. මට I was shy. and then ෆහද් කිව්වා නෑ මම මුර්ෂිද්ට කියන්නද ඔයත් එක්ක කතා කරන්න කියලා. මම කිව්වා එයා මැසේජ් කරුවොත් මම රිප්ලයි කරනවා නැත්නම් I won't reply. එයා මට මැසේජ් කරා. මම කිව්වා මොකද්ද මැසේජ් එකේ තිබුණේ? hi how are you? how is life කියලා.
මම කොහොමද රිප්ලයි කරේ? මම ෆහද්ට කියලා තිබුණා මට රිලේෂන්ෂිප් එකේ ඉන්න නිකං රිලේෂන්ෂිප් එකේ ඉන්න කැමති නෑ. ඔව්. එයාට සෙටල් වෙලා එහෙම සෙටල් වෙලා මැරි කරන ඉන්ටෙන්ෂන්ස් එක තිබුණ විතරයි මට මෙසේජ් කරන්න කියන්නක. ඒක වන්නව වගේ ඉට්ටුක්. මම හිතන ආයට එහෙම ඉන්ටෙන්ෂන් එකක් නෑ වෙන්න ඇති නිකං රිලේෂන්ෂිප් වෙන්න ඇති මේ ටෙක්ස්ට් කරන්න ඇති. ඕ but after one hour message කරා. මං ඇහුවනේ ඔයා මොකක්ද රිප්ලයි කරේ? යා hi how are you කියලා එයා ඇහුවම් මම ඒකට නිකං රිප්ලයි කරේ hi I'm doing fine how are you and then නිකං තමයි අපි message කරේ we were normal text not දැන් like පැයකින් පස්සේ ආපු මේ රිප්ලයි එක මොකක්ද එයාගේ? පැයකින් පස්සේ තමයි මට hi එක පැයකින් පස්සේ ආවේ. හරි. so until then I was scared මට message කරන්න නැතුව කියොත් හරි. ඉතින් කොහොමද මේ ආදරය කියලා කිව්වේ එයාද? එයා. මොකක්ද කිව්වේ එතන? කතා කරලා. නෑ එහෙම සඳ ඩිරෙක්ට්ලි කිව්වේ නෑ. එයා මගෙන් ඇහුවා මගේ පේරන්ට්ස්ව හම්බෙන්න එයාට ආසයි කැමතියි කැමති කියලා. ඒ විදිහට තමයි දුරදිග ගියේ. දැන් මං ඇහුවොත් කදීජා හෙවත් අපේ MC ගෙන් what's love කියලා? What's love? Love is it's a very big thing, Mr. Sandhu. I mean, it's something that all women should understand. You don't chase for love. You don't go behind love. Love comes for you at the right time. How much ever you follow, run behind love, if that person doesn't like you, he doesn't like you. So, Khadija, what type of a character that you are? Me? Yes. I'm a very fun-loving person, Mr. Sandhu. Wherever I am, I want to laugh. I want to talk a lot. Very playful, very light-hearted, very loving. ගෙදරින් ඒ වගේ නිදහසේ අවසර දීලා තියෙනවද ඒ විදිහට හැසිරෙන්න? හරි conservative family ඉඳලා තමයි මම එන්නේ. My mother is very strict. But ඒගොල්ලන් දුන්න freedom එක misuse කරේ නෑ. ඒක තමයි වැදගත් වෙන්නේ නේද? දැන් කදීජාගේ ජීවිතෙන් කදීජා වගේ ළමයෙක්ගෙන් තරුණියකගෙන් ඔයාගේ වයසේ ඉන්න අයට ගන්න තියෙන හොඳම දේ මොකක්ද කියලා මං අහුවා. Not giving up, balancing life, family එක්කත් එක්ක ඉඳලා මෙහෙම like when you go for the media and everything, your life goes away. Most of the people go away and everything. But මගෙන් if you want to take one advice, balance everything. Balance education. Education is ඕනේ. Just not talent is not enough. For 5 years, I will be an MC. After 5 years, so balance your education, balance your passion, balance your family, balance your love. ජීවිතේ සමබරව ගෙනියන්න ඕන කියන එක තමයි ඔබ කියන්නේ. ඒක හරි වැදගත්. එතකොට කදීජා දැන් අධ්‍යාපනයේ මේ LLB ඩිග්‍රී එකක් ගන්නවා කියන එක ලේසි නෑ මම දන්නවා. ඒක බොහොම අමාරුයි. මේ සිංහල ඔයා ඉංග්‍රීසි වලින්ද කරේ? English. LLB කරේ UK degree. දැන් මේ ලෝ කොලෙජ් එකේ කරන්නේ law college එකේ English medium තමයි. English medium tie. එතකොට දැන් මේ පාඩම් කරන්නේ එහෙම කොහොමද ඒ කාලේ හදාගන්නේ කියන්නේ? දැන් තේරෙනවනේ මේක ලේසි නෑනේ. නෑ. විවිධ විෂයන් මේ වාට ෆොලෝ කරන්න වෙනවා නේද? කොහොමද ඒක ඒ කාලේ හදාගත්තේ? මම මිස් සඳන් මට ඇවිල්ලා උදේ and day time පාඩම් කරන්න බෑ. Night times වලින් තමයි පාඩම් කරන්න ඕනේ. Before the sun, after the sun sets and before the sunrise. ඉතින් මම එහෙම තමයි මගේ schedule එකේ දාලා තියෙනවා studies are in the night. ඒ කියන්නේ නිදා ගන්න වෙලාවක් නැහැ. උදේ නිදා ගන්නවා. හරි දැන් කදීජා ඉතින් මේ කදීජා කිව්වනේ ඔයා බොහොම මේ රිලැක්ස් බොහොම ෆන් එහෙම කෙනෙක් කියලා. දැන් මේ අපි දකිනවානේ සමහර වෙලාවට මේ ලයිෆ් එකේ එක අවස්ථා එනවා අපිට මේ
ඩිෆිකලිටස් එනවා මුහුණ දෙන්න වෙනවා. දැන් ඒ වගේ අවස්ථාවක් ආවම ඔයා කොහොමද මුහුණ දෙන්නේ කොහොමද? ඒකට ෆේස් කරන්නේ කොහොමද? මම ඇවිල්ලා මිසන්න I can't say I'm the most strong person. මමත් break වෙනවා. මටත් ගොඩාක් emotions මේ outbreak වෙනවා. but මට moral support එක තිබුණා මිස සඳුන් මගේ parents. whenever I ඒගොල්ලෝ break ශක්තියක් and වුණා හැම වෙලේම. දැන් රිලැක්ස් එකේ නිදහසේ ඉන්න වෙලාවල් වලදී ගීත එහෙම අහනවා කියවනේ සිංහල ගීත එහෙම. ඔව්. වැඩිපුර දැන් ඔයාලට කියවෙන ගීතක් තියෙනවද? කියවෙන ගීත සිංහල සින්දු කියන්න කැමති නැද්ද? ගොඩාක් සිංහල සින්දු ඇහුවා. ඔව්. ගෙදර ඉන්නකොට මුමුණනවනේ දැන් සමහර අපිට කියවෙනවනේ. ඔව්. ඒ වගේ කියවෙන ගීත තියෙනවද ගෙදරදී? එහෙමනම් සිංහල සින්දු නම් නෑ මිසස් සඳුන්. but මේ සිංහල රැප්ස් අහන්න පොඩි කාලේ ගොඩක් ආස ආසයි. කරා. ඔව්. so ඉරාජ්ගේ රැප් සින්දු අහනවා එහෙම. දැන් අපේ ක්‍රිකටර්ස්ලාගෙන් කවුද මේ වැඩිපුර මේ අපි නොදන්න දේවල් ටිකක් කියන්නකෝ. ඒගොල්ලෝ අපි නොදකින දේවල් ටිකක්, ඔයා දන්න දේවල් ටිකක්. ඒගොල්ලොන්ගේ හැබිට්ස් ගැන හරි කොහොම හරි තියෙනවනේ දේවල් අපි සමහර ඒවා දකින්නේ නැහැ. ඔව්. ඔබට සමීප ඇසුරු කරන්න ලැබෙනවනේ. ඔව්. මට හිත මේ බිනුර ෆර්නෑන්ඩෝ හරි හොඳ like a very good human. ලංකාවේ උසම ක්‍රිකට් ක්‍රීඩකයානේ. very nice person. මම එයාව personally දන්නේ නැහැ but events වලදී දැකලා කතා කරලා තියෙනවා. he's a very nice person and I was hoping him to be playing this T20 World Cup. Very nice person, son. As a sportsman, as a human. මනුෂ්‍යෙක් විදියට බොහොම හොඳ කෙනෙක්. එතකොට දැන් ඔය ජාත්‍යන්තර ක්‍රීඩකයන් හම්බ වෙච්ච වෙනත් රටවල අයගෙන් ඔබ ශ්‍රේයස් අයියර් හොඳ යාළුවෙක්. ඒ යාළුකම ඇති වුණේ කොහොමද ශ්‍රේයස් අයියර්? මම ඒෂියා කප් 2023 ඒෂියා කප් එකට වොලන්ටියර් කරා. ඉතින් ඒ වොලන්ටියර් කරන්නකොට මම ඇවිල්ලා ඒක හෝස්ට් කරේ පාකිස්තාන් ක්‍රිකට් බෝඩ් එකේනේ. ඉතින් මම මීඩියේටර් විදියට හිටියා ශ්‍රී ලංකන් කෙනෙක් විදියට හිටියා to communicate between India and Pakistan organization. So ඒකේ Indian cricketers were friends වුණා. දැන් යාගේ නංගි කතා කරනව නේද? මොනවද අහන්නේ යා කතා කරලා? එයා ඇවිල්ලා මගේ අයියා ඩුබායි වල දින්නේ. ශ්‍රස්තා ඇවිල්ලා ඩුබායි වල ඩාන්ස් මේ කොරියෝග්‍රාෆර් කෙනෙක්. so එයා හැමදාම මට කියනවා ඇවිල්ලා zumba කරන්න, dance කරන්න කියලා. ඇඩ්වයිස් කරනවා. ඔව් එයාට JLT එකේ පොඩි dance class එකක් තියෙනවා. so හැමදාම කියනවා zumba කරන්නත් පුළුවන්. බෑ. එතකොට මේ අනිත් කවුද කිව්වේ මේ රාහුල්? කේල් රාහුල් ඇවිල්ලා හරි එයාගේ හරි close උන්නේ. But he is also a very nice human. Fans එනකොට fans ලත් එක්ක හොඳට කතා කරනවා. හොඳ like pictures දෙනවා. සමහර අය දෙන්නේ නෑනේ attitudes පෙන්නනවානේ. එයා එහෙම නෙමෙයි. දැන් මේ ඔක්කොම දේවල් දිහා බලාගෙන ඉන්න මේ ඔයාගේ පෙම්වතා මේ කැමතිද මොනවද කියන්නේ වාට? එයා very supportive Mr. Sandun. මට මගේ අම්මා මට support දුන්නේ because of him. එයා ඇවිල්ලා ඒකත් බැලන්ස් කරා. මගේ අම්මට පොඩ්ඩක් she was scared because it's a men dominated industry. sports කියන්නකොට men dominated industry. sports entertainment උයි මම විතරයි එහෙ female කෙනෙක් විදියට work කරේ. so it's a huge industry and අපේ we are not introduced for this thing. so එයා ඇවිල්ලා නෑ she can do it කියලා මාව එයාට මැචස් තිබුණා. එයාට ක්ලබ් මැචස් තිබුණා මේ දවස්වලදී. ඒත් මාව ඩ්‍රොප් කරලා පික් කරලා ඔක්කොම කරේ එයා. කෙයාරින් නේද? දැන් දෙන්නෙක්ට ඔයාගේ වයසේ ඉන්න කෙනෙක් විවාහ වෙනවා නම් විවාහ වෙන්න පෙර විවාහයකට යන්න යනවා නම් දෙන්නෙක් අතර තියෙන්න ඕනේ මේ ප්‍රධානම ඒ කියන්නේ හොඳම දේ මොකක් කියලාද ඔයා හිතන්නේ? So understanding Mrs. Sandun because මෙහෙම like two different jobs කරන අය like two different fields එකේ ඉන්න අය like
you need to understand the other person's need. Then for example, the timings, then sacrificing a lot of love කියන්නකොට Mrs. Sandon සමහර අය දැන් මගේ වයස අය හිතන්නේ okay මම sacrifice කරන්නේ if he likes me how I am that's enough කියලා. But relationship එකක් වෙනකොට automatic sacrifications තියෙනවා. Like you sacrifice for him. ඒගොල්ලන් අහන්නේ අපි අහන්නේ but automatically ඒක sacrifice වෙනවා. That it's normal. ඉතින් කදීජා දැන් මේ විවාහයට ළඟදිම වෙනවද සූදානම්ද? July. අපි සුබ පතනවා අපි කණ්ඩායමම. Thank you so. ඉතින් ඔබට දැන් තව දෙයක් මට මතක් වුණා මේ මම සඳහන් කරගෙන තිබ්බේ සටහන් කරගෙන තිබ්බ දේවල් එක්ක බැලුවම වගේ අහන්න ඕනි කියලා හිතන දෙයක් තමයි මේ සිංහල සමාජය ඔයාට දැනෙන්නේ කොහොමද? දැන් ඔයා මුව කියලා කිව්වනේ දැන්. Yes. මුව ජාතික තරුණියක් විදිහට ලාංකීය සමාජයේ සිංහල සමාජය කොහොමද දැනෙන්නේ ඔයාට? මට like everyone then they have always been very helpful Mr. Sandon මට because එහෙම මාව corner කරලා නැහැ. මාව the person who introduced me into the field itself was not from my community. He was so they've been always helpful, pushing, they've given chance. මට සිංහල කතා කරන්න මම ඉන්ඩස්ට්‍රි එකට එනකොට මට එහෙම සිංහල කතා කරන්න බෑ. but මගේ I learned it because of them. වටපිටාවෙන් තමයි. නැත්තම් මගේ first language එක ගොඩක් සිංහල යාළුවෝ තද ඉන්නේ වැඩිපුර. a lot of ඒගොල්ලොත් එක්ක එකතු වුණාම ඒගොල්ලන්ගේ දේවල් වලට සහභාගී වෙනවද? කදීජා I think මේ කැමති මං දැනගන්න what's life කියලා අහුවොත් කොහොමද ආයකට උත්තර දෙන්නේ? What's life? Life is a journey of roller coaster. So many ups as so many downs. Downs ආවම කොහොමද මුණ දෙන්න ඕනේ? Give up කරන්න හොඳ නෑ. මට so many downs ආවා. මම මගේ මේ ස්පෝර්ට්ස් බ්‍රෝඩ්කාස්ටිං එකටත් I thought මම හිතුණා ඒක මම කරන්න නැතුව ස්ටොප් කරනවා කියලා. But opportunities එනවා Mrs. Sandon. If you have the talent, if you have the passion, nobody can stop you. ඒක තමුන් වටහා ගන්න ඕනේ නේද? කදීජා ඉතින් අපි මේ මම අහපු දේවල් වලට අමතර තව මොනවද ඔයාගේ තියෙන හැකියාවන් දක්ෂතාවය? මම හොඳ cook කෙනෙක්. රසටම උයන්න පුළුවන් මොනවද? බිරියානි හදනවා, pasta හදනවා, brownies and cakes හදනවා. මම COVID කාලේ brownies හදලා restaurants වලට දීලා එහෙම පොඩි small business එකක් කරා. ඔව් නැගලා ගියාද වැඩි? ඔව්. කදීජා brownies එහෙමද? නෑ කජ්ජාස්. කජ්ජාස්. කජ්ජාස් වල brownies දාලා කජ්ජාස්. මේ කජ්ජාස් කියලා තමයි මේ තියෙන්නේ නේද ඔයාගේ නම දාගෙන තියෙන්නේ. කදීජා දැන් මේ MC කෙනෙක් හැටියට ඔයාගේ ගොඩක් මතකයක් නැති මේ ගෙවි ගිය කාලේදී. ඉතින් දැන් අපි අහලා තියෙනවානේ අපිට ටෝනි ග්‍රෙග් වගේ චරිතයක් එහෙම ඒ වගේ අපිට බොහොම මේ අපේ ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකාගාරයට සමීප වෙච්ච චරිත හිටියා. ඒ කියන්නේ රෝල් මොඩල් වෙච්ච චරිත හිටියා. දැන් ඔයාගේ ජීවිතේ දැන් මේ MC කෙනෙක් වුණාට පස්සේ ඔයාගේ කවුද රෝල් මොඩල් කැරක්ටර් කියලා? මගේ රෝල් මොඩල් එක Mrs. Sandon is Sanjana Ganeshan. එයා වෙලා ජස්ප්‍රීත් බුම්රාගේ wife. එයා MC විදියට තමයි ස්ටාර්ට් කරා. දැන් එයා ICC එකේ ඔෆිෂල් ප්‍රසන්ටර් කෙනෙක්. එයාගේ ඩ්‍රෙසිං, එයාගේ නේල්ස් ඔක්කොම මම එහෙම තමයි මේ ඉන්ස්පයර් වෙලා කරන්නේ. So she is my role model. ඒ කියන්නේ එයාද මෑතකදී හමු වුණේ වාට?
හම් එයා ආවා ඉන්දියා මේ පාකිස්තාන් මැච් එකට. ඔව්. දැන් මේ ඊට අමතරව ගත්තොත් එහෙම අපි දැන් ඉන්නවනේ මැතිව් හේඩන් ඒ වගේ ඔව්. කැරක්ටර්ස් ඒ වගේ අයගෙන් කවුද? කමෙන්ටේටර්ස් වලදී මට මගේ ඉන්ස්පිරේෂන් එක හර්ෂ බෝග්ලේ. හර්ෂ බෝග්. ඇයි හර්ෂ බෝග්ලේ ඔයා ඇහුවොත් ආ. he is one person ක්‍රිකට් සෙල්ලම් කරන්න නැතුව ක්‍රිකට් කමෙන්ට්‍රි වලදී one of the top most ඒ commentators. කියන්නේ So ක්‍රිකට් relate කරන්න පුළුවන්. මට මමත් ක්‍රිකට් සෙල්ලම් කරලා නෑ. මම පිච් එකේ ඉඳලා කොහොමද බෝල් එක එන්නේ කියලා බලලා නෑ. එයාත් එහෙම. අනිත් අය ඔක්කොම they've been on the pitch and played the game. දැන් මේ පොඩි දෙයක් අමතක වුණා. අහන්න ක්‍රිකට් ගැන කතා කරනකොට ආසයිනේ අපි දේවල් දැනගන්න. මේ ඉන්දියන් ටීම් එක මේ සමහරලාවට හරිය නිකන් පොඩි මේ ඇරගන් වගේ එහෙම එකක් කියනවනේ. ඔව්. ඉතින් එහෙමද ඇත්තට මේගොල්ලෝ? සමහර අය එහෙම තමයි. ෆීල්ඩ් එකේ කොහමද ඉන්නේ එහෙම තමයි එලියත්. but අනිත් අය එහෙම නෑ. ෆීල්ඩ් එකේ ඒගොල්ලන්ගේ arrogance එක පෙන්වන්නේ because crowd එක handle කරන්න ඒ pressure එක handle කරන්න ඒගොල්ලන්ගේ arrogance එක එළියට එනවා. because it's not silent, no 35,000 people around you while you play a match is not easy. So ඒගොල්ලන්ගේ arrogance එක එතන එනවා, but outside there are nice people. දැන් කොහොම හරි මේ MC කෙනෙක් හරියට වාගේ වාට කවුරු වගේ වෙන්න ඕනේ. දැන් ඒ අනිත් අය අනුගමනය කරොත් එහෙම ඔව්. කවුරු වගේ වෙන්නද ඔයා කැමති? ඉන්ස්පයර් වෙන්න ආසයි. like ක්‍රිකට් knowledge එක ගන්නකොට මට ක්‍රිකට් knowledge එක හර්ෂ බෝග්ලේ වගේම ක්‍රිකට් knowledge එක එන්න ඕනේ කියලා ආසයි. සංජන ගණේෂන් වගේ announce කරන්න ඇඳුම් අඳින්න එහෙම ආසයි. but I want to be Khadija Nazahi. මම වෙන්න ඕනේ නේද? ඒක හොඳ දෙයක් ඔබ කිව්වේ. ඒ තමයි වඩාත් ප්‍රායෝගික වෙන්නේ. කදීජා මේ මම මෙතන මොකද්ද මේ තියෙන්නේ? මේක ඇවිල්ලා මිස් සඳුන් ICC එකේ මට දුන්න බැජ් එකක්. පොඩක් මේ කැමරාවට පොඩක් මේක. ඔව්. ඒ කියන්නේ ඕක දැන් පළඳින්න ඕනේද කදීජා? නිතරම? sorry? ඕක හැම වෙලේම මේ තියාගන්න ඕනේද? නෑ ඒක මේ පොඩි award එකක් වගේ. to recognize you're an ICC MC. ඉතින් තව මොනවද කදීජාට අපිට කියන්න තියෙන්නේ? කැමති මොනවා කියන්නද? මොනවා ගැන කියන්නද? මට ආසයි ශ්‍රී ලංකා ස්පෝර්ට්ස් ඉන්ඩස්ට්‍රි එකේ females there should be more females. ඔයා වගේ තව කට්ටියට එන්න අවකාශය තියෙනවා කියලාද කියනවා? Oh, there's a lot of openings. opportunities තියෙනවා. opportunities තියෙනවා. opportunities අපිම opportunities search කරගන්න පුළුවන්. there's a lot of opportunities but there are no people. then ICC එකේ අහන්නකොට they need a female and a male MC. ශ්‍රී ලංකා එකේ last year මම විතරයි හිටියේ. so this time T20 World Cup එකේ locations 3ක් තිබුණා. Kandy, SSC, Premadasa. so and back to back matches උත් තිබුණා. මට 3 locations එකට travel කරන්න බැරි වුණා. so to find for another MC මට දන්නවා female MC කෙනෙක් ස්පෝර්ට්ස් කරන්න MC කෙනෙක් නෑ කියලා but මම කිව්වා නෑ I will somehow find. නැත්නම් I will teach a Sri Lankan to do so. so because නැත්නම් Mrs. Anand they will bring someone from India. so I wanted to give an opportunity for a Sri Lankan. then I found a very nice MC called Sarani Alahakun. සරණ යලහකෝ. ඔව්. පල්ලේකැලේ පල්ලකැලේදී එයා තමයි කරේ. එයා කැන්ඩි එයාගේ උපන්ගම කැන්ඩි. so එයාව introduce කරා. so I am ready to introduce a lot of female into sports. බොහොමින්ම ස්තුතිවන්ත වෙනවා ඔයාගේ ඒ කරුණාවන්ත බවට සහ ඒ ඔබ හිතන පතන විදිහ ගැන අපි ආඩම්බර වෙනවා. කදීජා මේ ඇත්තම කියන්න ලංකාවේ ඔබ කැමතිම ක්‍රිකට් ක්‍රීඩකයා සහ ඒ කියන්නේ ඔය දැන් MC කෙනෙක් හැටියට හෝස්ට් කරන්න කැමතිම මොන ග්‍රවුන්ඩ් එකේද? මම ඇවිල්ලා මිසස් අඳුන් මම ස්ටාර්ට් කරේ SSC එකේ රොයල් තෝමියන් තමයි මගේ ෆස්ට් ක්‍රිකට් මැච් එක. රොයල් බිග් මැච් එක. බිග් මැච් එක. දැන් it's happening. රොයල් තෝමියන් තමයි කරේ. ඒක තමයි මගේ හෝම් ඔෆ් ක්‍රිකට් කියලා මට කියන්න ආසයි. but මම ෆේමස් වුණේ ආර් ප්‍රේමදාස එකේ.
දැන් ඒක තමයි දැන් මගේ ආසම තැන තැන ආර්වුණා. වෙලා So ඒක දැන් ස්තුතියි ගෙදර වගේ. ගෙදර වගේ ගොඩක් දේවල් අපිත් එක්ක බෙදා හදා ගත්ත අපි මේ මතක හැන්දෑවට. ඉතින් කදීජට අපි සුබ පතනවා කදීජගේ අනාගතයට. Thank you. Thank you so ළඟදිම යන්න ඉන්නවා මොකක්ද කිව්වේ සන්රයිසර්ස් සයිබර් නෑ much. Chennai Super Kings Chennai එකේ Super Kings. මම MC කරන්නේ ඒක එක්ස්පීරියන්ස් එක අරගන්න මාව ඉන්වයිට් කරලා තියෙනවා. ඉන්වයිට් කරනවා. ඉතින් ජයම වේවා කියලා Thank you සුබ so much. පතනවා. Thank you so much for having me. yes ජයම තමයි. ජයම තමයි. ස්තුතියි Thank you. කදීජා.